ආයිබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා පුනරා ටීවී YouTube නාලිකාවට. අදත් වෙනදා වගේම ඔබට ගෙනාවේ වර්තමානයේ සමාජයේ සිද්ධ වුණ ඉතාමත් භයානක මිනිම ඛේදජනකීය සිදුවීමකි. වීඩියෝ එකට යන්න කලින් ඔබ තාමත් අපගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් අපගේ නාලිකාව subscribe කර පහත ඇති bell icon එක click කර අප වීඩියෝ එකක් දැම්මු සැනින් එසැනින් ඔබගේ ෆෝන් එකට notification එක ලබා ගන්න. හරි. එහෙමනම් අපි අද වීඩියෝ එකට යමු. මෙම සිදුවීම සිදු වී ඇත්තේ 2025 නොවැම්බර් මාසයේ ඇති වුණ අති භයානක සුලිකුණාටුවක් වන දිඨා නම් මෙම සුලිකුණාටුව නිසා මුහුණ දුන් එක්තරා පුද්ගලයන් පිරිසකගේ ජීවිත කතාවයි. සිදුවීම මෙලෙස දිගහැරෙනවා. මහනුවර සරසවි ගම ප්‍රදේශයේ සිදු වූ නාය යවුවකින් දෙමළ ජාතිකයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවත් ඔවුන් අතර කුඩා දරුවන් සිව් දෙනෙකුද සිටින බව ප්‍රදේශවාසීන් පිරිසක් පවසා තිබේ. මෙම නාය යාමේ සිද්ධිය නොවැම්බර් 27 රාත්‍රියේ සිදුවිය. සරසවි ගම හදබිම ප්‍රදේශයේ පවුල් 200කට වැඩි පිරිසක් ජීවත් වෙති. ඉන් පවුල් 6ක් නාය යාම සිදු වූ ප්‍රදේශයේ පදිංචි වී සිට ඇත. එදින රාත්‍රියේ ඇදහැළුණු අධික වර්ෂාවත් සමග ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් මෙම ප්‍රදේශයේ නිවසක් නාය යාමකට ලක්විය. මෙම පුවත දැනගත් ප්‍රදේශයේ තරුණයින් ඇතුළු පිරිසක් අදාළ නිවස අසලට පැමිණ මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ විට එම ප්‍රදේශයේ නැවතත් විශාල නාය යාමක් සිදු වූ බව ප්‍රදේශවාසීහු පවසති. අවසාන මොහොතේදී තමා දිවිගලවාගත් බව වී.කේ. මුත්තුකෘෂ්ණන් මෙසේ පැවසුවේය. නාය යාම සිද්ධ වුණු තැන හිටපු පවුල් එක්ක බේරගන්න ආපු තරුණ පිරිසත් මෙරුණා. එයාලා ගියේ පළවෙනි ගෙදර බේරගන්න. නාය ගිය පළවෙනි ගෙදර හිටිය අය බේරනකොටම ආයෙත් නාය යාමක් ආවා. විශාල සද්දයක් එක්ක නාය යාම ආවා. මම අඳුරන 23 දෙනෙක් එතන හිටියා. පොඩි ළමයි ඇතුළු බොහෝ දෙනෙක් හිටියා. පවුල් 5ක් එතන හිටියා. මගේ ගෙදරත් එක්ක පවුල් 6ක්. මිනි කීපයක් විතරයි හම්බ වුනේ. තවත් ගොඩාක් දෙනෙක් හොයාගන්න තිබෙනවා. අපි මීට පස්සේ එතන ඉන්නේ නැහැ. එතන ඉන්න ජනතාවට ස්ථීර තැනක් රජෙන් දෙන්න ඕනේ යනුවෙන් ඔහු පැවසුවේය. අම්මා කෙනෙක් යාගේ මාස 8ක දරුවා තුරුළු කරගෙන මැරිලා හිටියා. වී.කේ. මුත්තිකෘෂ්ණන් පැවසුවේය. තමන්ගේ ඥාති සොහොයුරෙකු අහිමිලු සරසවිගම ප්‍රදේශයේ ඌෂා මෙසේ පැවසුවාය. හොඳටම වැස්ස. ඒ වෙලාවේ දෙන්නෙක් ඇවිල්ලා පොඩි ළමයි එහි අසරණ වෙලා ඉන්නවා කියලා මස්සිනාට කිව්වා. ගිහින් උදව් කරමු කියලා මස්සිනාට කතා කරා. අපි යන්න එපා කියලා කිව්වා. ඒත් බලලා එන්නම් කියලා ගියා. ඊට පස්සේ මොකද වුනේ කියලා දන්නේ නැහැ. එයාගෙන තොරතුරක්වත් ලැබුණේ නැහැ. පහවදා උදේ තමයි දන්නේ මෙහිම හානියක් වෙලා කියලා. එයාගේ මිනිහ හම්බ වුණා. ඇය කඳුළු සැලමින් පැවසුවාය. තම සහෝදරයාගේ පුතා අහිමි වූ පාක්කිය රාජා මෙසේ සඳහන් කළේය. එයා මගේ අයියාගේ තුන්වැනි පුතා. එයා බැඳලා මාස 2යි වෙන්නේ. එයා වැඩ කරලා එනකොට තමයි මෙහෙම නාය යාමක් වෙලා තියෙන්නේ. පොඩි ළමයෙකු උස්සගෙන ඇවිල්ලා ගෙදරක තියලා ගෙදර අම්මාට කියලා නාය යාමට අහු වුණායේ බේරගෙන එන්නම් කියලා ආයෙමත් සැරයක් ගිජලා තියෙනවා. එහෙම ගිය කෙනා නාය යාමකට අහු වෙලා ගහගෙන ගිහින් තියෙනවා. ඔවුන් මෙසේ ප්‍රකාශ කරමින් ඔවුන්ගේ දුක්බර කතාව මෙසේ අවසන් කළේය. මීවැනි ආකාරයේ සිදුවීම් විශාල ප්‍රමාණයක් ඒ දිනයන් තුල වෙන්න ඇති. එවැනි වාර්තා ලැබුණු පසු ආයිමත් වීඩියෝ එකකින් ඔබ වෙත ගැනීමේ බලාපොරොත්තුවෙන් අද ඔබෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.